හිරු රශ්මිය නිසා සම පිච්චුනහම නැත්තම් ඩැමේජ් වුනහම අපි හැමෝම මුලින්ම හොයන්නේ කෝමාරිකා ජෙල් එකක්. හැබැයි ඔබ කවදා හරි හිතලා තියෙනවද සම මතු පිට සුවපත් කරන මේ අපූර්ව ශාකය අපි සිරුර ඇතුලාන්තය නිරෝගී කරන්නත් පාවිච්චි කරන්න පුළුවන් කියලා? ඔව්, කෝමාරිකා යුෂ නිවරදිව පානය කිරීමෙන් ආහාර ජීර්ණයේ ඉඳන් ලෙඩ රෝග රැසක් පාලනය කරගන්න පුළුවන්. අද අපි බලමු විද්‍යාත්මක පර්යේෂණ මගින් තහවුරු කර ඇති කෝමාරිකා යුෂවල තියෙන සුවිශේෂී වාසි මොනවද කියලා. බඩවැල් නිවා සුවපත් කිරීම. ඩයිජෙස්ටිව් සපෝට්. ගැස්ට්‍රයිටිස්, බඩේ දැවිල්ල, එහෙමත් නැත්නම් පපුවේ දැවිල්ල, ඇසිඩ් රිෆ්ලක්ස් කියන්නේ අද අපේ රටේ බහුතරයක් දෙනා පීඩා විඳින ප්‍රශ්නයක්. කෝමාරිකා යුෂවලට පුළුවන් ආමාශයේ සහ බඩවැල්වල ඇතිවෙන දැවිල්ල ස්වභාවිකවම අඩු කරන්න. පර්යේෂණවලින් හෙළිවී තිබෙනවා කෝමාරිකා යුෂ නිවරදිව පානය කිරීමෙන් නිතර ඇන්ටැසිඩ් පෙති වර්ග බොන එක නතර කරගන්න පුළුවන් කියලා. වයසට යාම පාලනය කරන පැහැපත් සමක්. කෝමාරිකා සම මත ගානවාට වඩා එය යුෂ ලෙස පානය කිරීමෙන් සම ඇතුළතින්ම පෝෂණය වෙනවා. වයස අවුරුදු 45ට වැඩි කාන්තාවන් යොදාගෙන කළ පර්යේෂණයකින් හෙළිවුණේ කෝමාරිකා සාරය නිසා සමේ රැලි වැටීම අඩු වී සමේ තෙතමනය සහ ඇදෙන සුළු බව ඉලාස්ටිසිටි කැපී පෙනෙන ලෙස වැඩිවන බවයි. මෙයට හේතුව සිරුරේ ස්වභාවික කොලජන් නිෂ්පාදනය වැඩි කිරීමට කෝමාරිකාවලට ඇති හැකියාවයි. රුධිරයේ සීනි මට්ටම පාලනය. දියවැඩියාව වැළඳීමට පෙර පවතින පූර්ව දියවැඩියා ප්‍රීඩයිබීටිස් තත්වයෙන් පෙළෙන අයට කෝමාරිකා යුෂ ඉතා ගුණදායකයි. රුධිරයේ ඇති ග්ලූකෝස් මට්ටම ස්වභාවිකවම පාලනය කරගන්න වගේම දීර්ඝකාලීනව සීනි මට්ටම සමබරව තබා ගන්න කෝමාරිකා උදව් වන බව පර්යේෂණ මගින් තහවුරු කර තිබෙනවා. රුධ සෞඛ්‍යය සහ කොලෙස්ටරෝල් පාලනය. කෝමාරිකා යුෂ මගින් රුධිරයේ ඇති නරක කොලෙස්ටරෝල් LDL සහ ට්‍රයිග්ලිසරයිඩ් මට්ටම අඩු කරනවා. විශේෂයෙන්ම ඖෂධවලින් ලැබෙන අතුරු ආබාධවලින් තොරව හෘදවාහිනී පද්ධතිය නිරෝගීව තබාගන්න කෝමාරිකා හොඳ ස්වභාවික අතිරේකයක්. පස්වෙනිය ප්‍රතිශක්තිකරණ පද්ධතිය බලගන්වීම. ලෙඩ රෝගවලින් ආරක්ෂා වෙන්න නම් අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත්ව තිබීම අත්‍යවශ්‍යයි. කෝමාරිකාවල අඩංගු සුවිශේෂී සංයෝග මගින් අපේ සිරුරේ ආරක්ෂක සෛල වන සුදු රුධිරාණු සක්‍රිය කරනවා. මේ නිසා කාලගුණික වෙනස්වීම නිසා නිතර ඇතිවන සෙම් ප්‍රතිශ්‍යාව, කැස්ස, උණ සහ ශ්වසන පද්ධතිය ආශ්‍රිතව ඇතිවන ආසාදන වලින් සිරුර ආරක්ෂා කර ගැනීමේ සුවිශේෂී හැකියාවක් අපිට ලැබෙනවා. 6. මුඛ සෞඛ්‍ය රැකදීම සහ දත් ආරක්ෂා කිරීම. මුඛයේ ඇතිවන අජීර්ණතා, විදුරුමස් දියවීම සහ දත් මැලියම් ප්ලාක් බැඳීම පාලනය කරන්න කෝමාරිකාවල ඇති බැක්ටීරියා නාශක ගුණයට පුළුවන්. පර්යේෂණවලට අනුව වෙළඳපොලේ තියෙන කෘත්‍රිම මවුත් වොෂ් වර්ගවලට වඩා ඉතාමත් සාර්ථක ලෙස මුඛයේ බැක්ටීරියා විනාශ කරන්නත් කටේ ඇතිවන තුවාල ඉක්මනින් සුව කරන්නත් කෝමාරිකා සාරයට පුළුවන්. 7. ශාරීරිය උපරිමයෙන් සජලනය කිරීම. හයිඩ්‍රේෂන් හීරෝ. ශ්‍රී ලංකාව වගේ උණුසුම් දේශගුණයක් තියෙන රටක සිරුරී ජල මට්ටම නිසි පරිදි පවත්වා ගැනීම ඉතාම වැදගත්. කෝමාරිකා ශාකී 96%ක්ම අඩංගු වෙන්නේ ජලයයි. දවස පුරා වතුර බොන්න මැලි වෙන අයට හෝ අධික ලෙස මහන්සි වී වැඩ කරන අයට සිරුරින් පිටවන ජලය සහ සෝඩියම්, පොටෑසියම් වැනි ඛනිජ ලවණ ඉලෙක්ට්‍රොලයිට්ස් නැවත සිරුරට ලබා දී ශනික ප්‍රබෝධයක් ලබා දෙන්න කෝමාරිකා යුෂ කෝප්පයකට පුළුවන්. 8. පෝෂ්‍ය පදාර්ථ සිරුරට උරා ගැනීම වේගවත් කිරීම. අපි කොච්චර ගුණදායක කෑම කෑවත් වැඩක් නෑ ඒවා අපේ සිරුරට නිසි පරිදි උරාගන්නේ නැත්නම්. විද්‍යාඥයින් සොයාගෙන තියෙනවා විටමින් C සහ විටමින් B12 වැනි අත්‍යවශ්‍ය විටමින් වර්ග කෝමාරිකා යුෂ සමග ශරීරයට ලැබෙන්න සැලස්වූ විට ඒවා සිරුරට උරා ගැනීමේ වේගය සහ ප්‍රතිශතය කැපී පෙනෙන ලෙස වැඩිවන බව. මේ නිසා ඔබ ගන්නා ආහාරවල ගුණය උපරිමයෙන්ම සිරුරට ලබා ගන්න කෝමාරිකා උදව් වෙනවා. පරීක්ෂාකාරී විය යුතු කරුණු සහ අතුරු ආබාධ. කෝමාරිකා ගොඩක් ගුණ වුණත් ඒ භාවිත කිරීමේදී මේ කරුණු ගැන අනිවාර්යෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ. කෝමාරිකා ලේටෙක්ස්. කෝමාරිකා පිහිතලයක් කැපූ විට පිටවන කහ පැහැති දියරය ලේටෙක්ස් බඩී කැක්කුම සහ අජීර්ණය ඇති කරන්න පුළුවන්. ඒ නිසා නිවසේදී සාදාගන්නවා නම් මේ කහ පැහැති කොටස සම්පූර්ණයෙන්ම ඉවත් කර ජෙල් කොටස හොඳින් සෝදාගත යුතුයි. නැතහොත් වෙළඳ පොලේ ඇති පානය කිරීමට සුදුසු පියුරිෆයිඩ් නිෂ්පාදන පමණක් තෝරාගන්න.
වෛද්‍ය උපදේශ. ඔබ දියවැඩියාව හෘදරෝග හෝ රුධිරය තුනී කරන ඖෂධ ගන්න කෙනෙක් නම් කෝමාරිකා යුෂ දිනපතා පානය කිරීමට පෙර වෛද්‍ය උපදේශ ලබා ගැනීම අනිවාර්ය වෙයි. ඉතින් නිවසේදීම පහසුවෙන් වවාගන්න පුළුවන් කෝමාරිකා කියන්නේ අපේ සිරුර ඇතුලාන්තයෙන්ම නිරෝගී කරන අපූරු ඔෂුවක්. නිවරදි ක්‍රමයට මෙහි යුෂ පිළියෙල කරගෙන ඔබත් ඔබේ සෞඛ්‍ය රැකගන්න. මේ වීඩියෝව වැදගත් කියලා හිතනවා නම් ලයික් කරන්න, යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. මේ වගේ වටිනා තොරතුරු දිගටම දැනගන්න අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා.